පිළියන්න බලන්න මම ඉතින් බන්ධනාගාරේ තාප්පෙන් පැනලා නෙවෙයිනේ ගියේ. බන්ධනාගාරේ නීතියානුකූලව එළිය කිවිලි අස්සම් කළා තමයි බලන්න ගියේ. සහ ඌ හම්බෙච්ච වෙලාවේ බන්ධනාගාර නිලධාරියෙක් ළඟ හිටියා. ඒක තමයි මේ රටේ නීතිය. ප්‍රංශයට ගිහිල්ලා මහජන මුදල් වියදම් කරලා ප්‍රංශයට ගියේ නාම රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ පිළියන් බලන්න ගියාද කියලා අහන් එන්න නම් හරි අපරාධයක්. මොකද මෙච්චර දුර ගිහිල්ලා මහජන මුදල් වියදම් කරගෙන මහා මුලකාරයෙක් හොයන්න කියලා ප්‍රංශයට ගිහිල්ලා ඒ ගිහපු කෙනා කියලා තියෙන නාමල් පිළියන් බලන්න ගියාද කියලා. ඒක අපරාධයක්. මහජන මුදල් අභාවිතයක්. මොකද ඒක මේ ඔබ තමුන්නාන්සේලාගේ හැම මාධ්‍ය ආයතනයකින්ම මේ වෙලාවේ විකාශනයකුත් තිබ්බා. මාධ්‍ය අරගෙන ගියා අය තනියෙන් හොරාට හැංගෙන හොරාට මේ බන්ධනාගාරේ තාප්පෙන් පැනලා රැය ගිහිල්ලා හම්බෙලා කතා කරලා ආය තාප්පෙන් පැනලා ගෙදර ආවේ නැහැ. ඒ හින්දා මේ පැහැදිලිවම අපිට පේනවා දැන් මේ පාස්කු විරුද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලනීකරණය කළා. මේකේ සම්පූර්ණ දේශපාලන වාසියක් ලබා ගන්න වර්තමාන ආණ්ඩුව දැඩි උත්සාහයක ඉන්නවා. මම දන්න විදිහට නම් බන්ධනාගාරය ඇතුලේ හොර සාකච්ඡා කරන්න බෑ. සහ ඉතින් හොරාට සාකච්ඡා කරන්න ඕන නම් මම යන්නෙත් නැහැ. මම යන්නේ නැහැ නේද? මොකද ඒක හොර ගමනක්නේ. අනික පිල්යාන් කියන අපේ හිටපු මහමැතිවරයෙක්. අපි එක්ක මැතිවරණවල දේශපාලනය කරපු කෙනෙක්. ඒ වගේම යහපාලන ආණ්ඩුව කාලේ ඔහු දේශපාලනික වශයෙන් අත්අඩංගුවට ගත්තා. යහපාලන ආණ්ඩුවේ දේශපාලනික සිරකරුවෙක් විදිහට ඔහු හිටියේ. අදටත් මම විශ්වාස කරනවා මේ ආණ්ඩුව මොනවා කිව්වත් ඔහු මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරන්න මම දැක්ක පහුගිය දිනක සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයාත් ඒ පිළිබඳව පැහැදිලිවම කියලා තියෙනවා. මේ යුද්ධය අවසන් කරන්න විශාල කැපවීමක් කරා. ඉතින් එවැනි කෙනෙක්ට යම් අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී හිටින්නත් අපි දෙපාරක් කල්පනා කරන්නේ නැහැ. දැන් සුරේෂ් සලේ බුද්ධ්‍යංශ ප්‍රධානියා. අද ඩයස්පෝරාවේ අවශ්‍යතාවයටද ආණ්ඩුවේ අවශ්‍යතාවයටද මේ දේශපාලනික අවශ්‍යතාවයකටද කියන කාරණේ පිළිබඳව මේ රටේ ජනතාව තුළ යම් තක්සේරුවක් තියෙනවා. හැබැයි ඉතින් පැහැදිලිවම මේක දේශපාලනික වශයෙන් මෙහෙවන් ආණ්ඩුව අද කටයුතු කරනවා. පාස්කු විරුද්ධ ප්‍රහාරයේ ෆයිල් යට ගහපු නිලධාරියාට උසස් වීම දෙන්නයි. ඒ නිලධාරියාම යවන්න කට උත්තර ලියා ගන්නයි. පාස්කු විරුද්ධ ප්‍රහාරය සංවිධානය කරපු ක්‍රියාත්මක කරපු අයගේ දෙමව්පියන් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෝ වෙන්නයි. ඔහුගේ ඒ පුද්ගලයාගේ පියා JVP එකේ ජාතික ලැයිස්තුවේ ඉන්නයි. අද උන්ගේ දේශපාලන වේදිකාවෙන් යලා ෆයිල් එක යට ගහපු කෙනාට පරීක්ෂණ කටයුතු බාර දෙන්නයි. ඒ පරීක්ෂණ කටයුතු දේශපාලනික වශයෙන් රාජපක්ෂලා පිළියන් බලන්න ගියා කියලා කටුතරක් ලියා ගන්න ප්‍රංශයට මහජන මුදල් වියදම් කරලා ගියපු විදිය බැලුවම පැහැදිලිවම දැන් නම් පේන්නේ අන්තිම නූල තිබිලා තියෙන JVP ගතේ තමයි. මොකද බලන ආසයක් තියෙන වර්තමානයක් තියෙනවා. ඉතින් බලනහර ආසයක් සහ වර්තමානයක් තියෙන දේශපාලන පක්ෂයකට ඔය නූල අදින එක තරම්